හොඳයි ළමයි පුංචි පණිවිඩ ටිකක් දෙන්න තියෙන අවුරුද්ද වෙනුවෙන් සරල කතාව කාලය අපිට යවන්න එපා. හරි. අවුරුද්දෙන් පුළුවන් ඇති වෙන්න නැති වෙන්නත් ඔය සිංහල හින්දු අලුත් අවුරුදු දවස් ටික. මේ කතාව හරි ගොඩක්ම කතාව වෙන්නේ මේ අවුරුදු දවස් දෙක තුන නෙවෙයි. ඔය 13 14 ඔය 15 නෙවෙයි. ඊට පස්සේ සති ටිකත් එක මට පන්ති වල වෙන වෙනම කියන්න විදිහක් නැහැ. හරි. එතකොට උපක්‍රමශීලී වෙන්න. 2027 වගේ මේ O level ලියලා ආපු ගම ළමයි අවුරුද්ද හිතන්නවත් එපා. හරිද? හිතන්නවත් එපා කියන්නේ එහෙම ළමයි මේ හොඳට මේ කාලා බීලා සතුටින් ඉන්න. ආයි අවුරුදු ගන්න හම්බෙන්නේ නැහැ මේ අවුරුද්ද කන්න හොඳ. හරි. ඒ ගැන හිතන්නවත් එපා. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පන්ති කට් කරගන්න එපා ඒ ළමයි. හරි. ඒ ළමයට උනන් අහන් ඉන්න ලබන අවුරුද්ද සම්බන්ධව කියන ටික විතරක්. හරි මේකෙන් ඊළඟ මොකද වෙන්නේ කියන එක මම මේ උඩ බැච් දෙකට කියන්නේ හිතන්න සිංහල අලුත් අවුරුදු දැන් ඔය අවුරුදු ගානක් මම ගන්නකොට අපි දැන් 20ක් විතර මම දැකලා තියෙනවානේ. ඒ ළමයි යන වෙන විදිහ ළමයි බලුවා. එතකොට සමහර ඒවා ඔය සතියට වැටෙනවා. සමහර ඒවා ඔය සතියට හැදෙනවා. මොකද හේතුව වැටෙනවා කියලා කියන්නේ නරකම දේවල් ඔළුවට ඒ කියන්නේ පසුබිම නරකම විදිහට වෙනකොට ළමයාත් ඒකටම අනුගත වුණොත් එහෙම ඒ සතිය ඇතුළත ගියේ කා නෙවෙයි එන්නේ. හරි. ඒ නිසා හුද්දට කල්පනාවෙන් ඉන්න මෙන්න මේ ප්‍රශ්න ටික එනවා ඔයගලන්ට. එකක් තමයි නෑදෑයෝ ගෙදරට එනවා. අනිත් එක ගෙදර ඉන්න ඔක්කොම නෑදෑයෝ වල යාළුවන්ගේ වල එහෙම යනවා. ඊළඟට අනිත් කාරණා තමයි සමහරලාට ඔය ළඟ අහල පහල මොකද අවුරුදු උත්සවයක් තියෙනවා. අවුරුදු උත්සවයට මේ ආවෙනද තරහ වෙන යාළුවෝ ඉඳී ඕවා මේ බලන්නවත් එපා. හරි. ඊළඟට සමහරලාට ඔය ළඟ කොහේ හරි ගෙදරක අවුරුදු පාටියක් තියෙනවා එළි වෙනකම් බජව් දාලා. හරි පාඩම් කරන්න අමාරුයි. ඉතින් දැන් මේ තියෙන ප්‍රශ්න වලට මෙහෙම කරන්න කියලා මට කියන්න බෑ. මම කියන්නේ මොනවා හරි ප්‍රැක්ටිකලි ප්‍රායෝගික පිළිතුරක් ගන්න. හරිද? දැන් නිකන් හිතන්නකෝ හරි අමාරුයි මේක. දැන් ගෙදරට නෑදෑයෝ ආවහම ඒ එන අය බහුතරය ඔයා පාඩම් කරනවා කියලා දන්න. ඔයා විභාග ලියනවා කියලා දන්න. ඔයා A level බයෝ කරන්න කියලා දන්නවා. ඒතර ඔයා කාමරේ පාඩම් කර ඉන්නකොට ඇවිල්ලා කතා කරනවා. පුතේ පාඩම් කරනවද කියලා ගියාම ඉතින් කොහොම 10 දිනක් විතර පාඩම් කරනවද ආයෙනම් කරන් යන්න මොකද දැන් එහෙම කියලා ආලා විනාඩි 10 ඉවර කරත් ඉවරයි නේද හරි ඒක කියන්නේ ඒක ඒගොල්ලන්ගේ සමහරට නරක දෙයක්වත් නෙමෙයි ඒගොල්ලෝ හිතලා කරන දෙයක්වත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපිට ඒක අදාළ නැහැ ඕන දෙයක් වෙන්න පුළුවන් ඒ වගේම ගෙදර අය නෑ කියවලුනේ යන්න ලැහැත් වෙන්න පුළුවන් පොඩ්ඩක් මේ අවුරුද්ද කියන්නේ A level කරන අවුරුද්ද දෙකේදී ළමයි චුට්ටක් වෙනස් කරන්න වෙනවා ඕගොල්ලන්ත් කැපකිරීම කරන්න වෙනවා ගෙවලටත් කැපකිරීම කරන්න වෙනවා ඊළඟට මේ කවුරුත් සුපිරි දක්ෂයෝ නෙවෙයිනේ. ඒ නිසා ඕකෙන් ඩැමේජ් වෙනවා. ඕගොල්ලෝ හිතන්න සමහර ළමයි ඇත්තටම පාඩම් කරනවා හොඳට. ඒගොල්ලෝ ටාගට් කරගන්නවා ওই නිමාළු හම්බෙන දවස් දෙක තුන ඇතුළත හිස්ස රදයක් වෙලා තියෙන මොනවා හරි පාඩමක් කොටසක්. ටියුට් මගහැරිච්ච තියෙනවා නම් ගණන් හදාගන්න බැරිච්ච ඒ ටික ඉවර කරගන්නවා. හරිද? ඒක තමයි මේ ක්‍රමයේ තියෙන්නේ. ඔයා කාලේ අපත ඇව්වොත් ඔයා ගෙදරට එන අයත් එක්ක අය ගහ හිටියොත් හරි මොනවා හරි වුණොත් ඔයා නිකන් හිතන්න මේ වෙලාවේ කොහොම හරි මාරු වෙලා මේකට වෙට්ටුවක් දාලා පැන ගන්න දන්න ගෙදරකට ගිහිල්ලා පාඩම් කරන්න හරි මට ඒක කියන්න බෑ ප්‍රායෝගික தත්ත්වයේ පරිස්සමෙන් මොනවා හරි දෙයක් කරන්න. ඔයාගේ අතින් විනාඩියක් හරි පැයක් හරි පැය දෙකක් හරි අපත යනකොට හිතන්න ඒ වෙලාවේ වෙන කොහේ හරි ඔයත් එක්ක තරම් කරන ඔයාගේ අවුරුද්දෙන් විභාග ලියන කෙනෙක් ඒ වෙලාවේ පොණ දාගෙන පාඩම් කරනවා. ඒගොල්ලන්ට ඉරිසියා කරන්නේ මම පන්තියේදී කියලා තියෙනවා එහෙම 2:50 වැඩ අපි කරන්නේ නැහැ. එහෙම නෙමෙයි මම කියන්නේ. තරගයක් නෙමේක. ඒතර වෙන කෙනෙක් වැඩ කරනවානේ. ඔයාට අහිමි වෙච්ච ලකුණක් හරි දෙකක් හරි තුනක් හරි අහිමි වුණා නම් පුතේ ආයි කවදාවත් ඔයාට ලකුණ ගන්න බෑ. ඒක ඉවරයි. හරිද? ඒ කියන්නේ ඔයාගේ රෑන්ක් එක අපි දෙකක් පිටිපස්සට ආව නම් ඒ දෙක ආයි හදන්න බෑනේ. ඊළඟට ඔයා කොහොමත් වැඩ කරනවා. ඔයා හිතනවා මම තව වැඩි කරන එක වැඩි කරලා ඒක අල්ලන්නම් කියලා නෑ නේ. මේ වැඩි කරන විදිහට තමයි යන්න තියෙන්නේ. නිදි මරනවා කියලා නිදි මරන්න බෑ. ඔච්චර. හරිද? ඒ නිසා මේක හරිම පරිස්සමෙන් මේ දවස් ටික ගත කරන් යන්න මේකේ උපක්‍රමශීලී වුණොත් ඔයාට වාසනාව. ඒ කියන්නේ ඔයාට යමක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ හින්දා මම මේ නිතර කියන්නේ මේක මීටරෙන් කරන්න ඕන දෙයක්. හරිද? ගෙදර ඔක්කොගම මේ ගෙදර කොහෙවත් කවුරුත් යන්න බෑ. ඒකටවත් එන්න එපා කියන්නේ කියලා ගේම් ඉල්ලලා වැඩක් නැහැ. එතකොට දැන් ඔයත් එහෙම ගේම් ඉල්ලන්න බෑනේ. එතකොට හැමෝගෙම අර ආශිර්වාදේ නෑනේ. මිනිස්සුම තරහ කරගන්න නෙමෙයි. එතකොට ඒගොල්ලන්ට කියලා දැන් උදාහරණයක් මම මේ කිව්වොත් එහෙම ඔන්න ඔයා දැන් ගෙදරලා පාඩම් කරොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට නමුත් ගෙදර එන කෙනාට ගෙදර අම්මා හරි තාත්තා හරි කියනවා නම් ඇත්තටම ටෙස්ට් එකක් දෙනවනේ. ලබන සතියේ ටෙස්ට් එකක් දෙනවා. ලකුණු අඩු වුණොත් සර් පන්තියෙන් එළියට දානවා, නැගිට්ටවනවා. ඒ හින්දා බය වෙලා පාඩම් කරනවා. අන්න බයට පාඩම් කරනවා කාමරේ. තේරුණාද? ඒ වගේ දේවල් තියෙන්නේ.
එක්ක ටියුට් එකක් මොන ගණන් සෙට් එකක් හදන්න දීලා ඒක මේ දවස් ටිකේ හදන් ගියේ නැත්තම් ඉවරයි. මිලෝ වැඩක් කරන්නේ නැහැ කියලා කමන්නේ. වැඩක් කරන්නේ ඒකට අන්න දැන් කාමරේටලා පාඩම් කරනවා බය වෙලා කියලා හරි අර මිනිස්සුන්ගේ හිතත් මේව කරන්නේ නැතුව මොනවා හරි උපක්‍රමශීලී වෙනවා. මේක උදාහරණයක් කිව්වේ මට ඒක කියන්න බෑ. තමන්ට මට කියන්න පුළුවන් එකම කතාවයි. ඔයා කාලේ අපතවුවොත් සෝරි තමයි. හරි. ඒ කියන්නේ ඒකයි හදාගන්න බැරි වෙන නිසා හොඳට මහන්සි වෙලා හොඳට පාඩම් කරන් යන්න. ඔය 2026 ළමයින්ට ආයේ කිසිම කතාවක් නැහැ. ඔය බැච් ඔක්කොටම අපි පළවෙනි අවුරුද්දේ කියන්නේ නැති ඔය දැන් 2027 ළමයින්ට කිව්වා වගේ කාපල්ලා කියලා ඇති වෙන අවුරුද්ද. හරි. ආයෙ අවුරුදු කරන්නේ නැහැ කියලා. ඔය දැන් යථාර්ථය ඔය තියෙන්නේ. හරි. ඕකේ කවුරු හරි කෙනෙක් එහෙම කරොත් ඒ වෙනුවට එයාට ලබන අවුරුද්දක් නැති වෙනවා. ඒ කියන්නේ දිගටම නැති වෙන අවුරුදු කණේ. ඕව ළමයි දැන් මම කියන්නේ කොච්චර සිංහල අලුත් අවුරුද්දකට හම්බුණාද? අනාගතේ කොච්චර හම්බ වෙනවද? ඉතින් මේ අවුරුද්දක් දෙයක් කැප කරන්න වෙයි. පොඩක් කල්පනාවෙන් ඉඳලා. හරිද? ගෙදරත් සමහරලාට ගෙදර අයත් නම්බිශීලී වෙන්න ඕනේ. ගෙදර අයත් එක්ක කතා බහ කරලා බේරගන්න. ගෙවල් වලට එන පොඩි ළමයි. ඒගොල්ලෝ ඉස්සර ඉඳන් ඔයගොල්ලෝ ටික සෙල්ලම් කරපු ළමයි වෙන්න පුළුවන්. එතකොට මේ පොඩි ළමයි ඇවිල්ලා කෙලින්ම ඔයාව හොයාගෙන එනවා. ඒගොල්ලන්ට අවුරුද්ද. ඔයාට අවුරුද්ද නැති වුණාද? ඒකයි මම කියන්නේ මේක කොහෙන් හරි කට්ටි පැනලා පැන ගන්න ඕනේ. හරි. අර මේ මොනවා හරි කවුරු හරි දැන් ලයිබ්‍රරි හරි මොනවා හරි අරලා තියෙන පුස්තකාලයකට අරලා තියෙනවා. ඒවට ගිහින් හරි පාඩම් කරාට කමන්නේ. එහෙම නැත්නම් අඩු ගානේ ඔය දවස් ටිකේ තියෙන දේවල්. හොඳ ෂුවර්ම යාළුවෙක් කියනවා නම් ගෙවල් ගාවේ හෙට ගිහිල්ලා පොඩි ඩිස්කෂන් එකක් දාලා මොනවා හරි විෂය කොට මට ඒක කියන්න බෑ. ඒකයි මම කියන්නේ. මම කියන්නේ එක පැති මොනවා හරි පරිස්සම් දෙයක් කරගන්න. නැත්නම් අවුරුදු සතියෙන් පස්සේ ඔයා මේ ගේම් එකකින් අයින් වෙනවා. මේකෙන් අයින් වෙනවා විතරයි. දරුවෝ මේකට ආපහු එන්න රින් ගන්න අමාරුයි. හොඳේ. ඒලවල තියෙන විශේෂත්වය කියන්නේ මේකෙන් අයින් වුණොත් අයින් වුණාම තමයි. ඒ හින්දා මේකෙන් එළියට යන්න නැතුව ඔළුව කචල් කරගන්න නැතුව විකාර කරගන්න නැතුව මේකෙම ඉන්න බලන්න. හොඳ මානසික ඒකාග්‍රතාවයක් තියාගන්න. ඒක තමයි මේකේ තියෙන හොඳම දේ. හරි. ඊළඟට නොනගතේ වෙලාවේ පාඩම් කරන්න යන්න ඕනේ නැහැ. ඒක ඔය සිංහල බෞද්ධ ළමයි එහෙම ඔයගොල්ලෝ එහෙම කරන්න එපා. ඒක ඔයගොල්ලෝ ගන්න. තව ප්‍රශ්නයක් කරනවා වාග් හිතෙත් තියෙනවනේ. ඊළඟට පන්සලකට වෙන්ද වගේ නෙමෙයි පන්සලකට ගිහින් එන්න. හරි. ඊළඟට ඔය මේ ජයශ්‍රී මහ බෝධිය රුවන්වැලි මහා සෑය එහෙම වදින හිතන් ඉන්නම නම් ওই දවස් ටිකේ කොහේ හරි ට්‍රිප් එකක් සෙට් වෙනවා නම් ගෙදර අයත් එක්ක කමක් නැහැ. පන්ති කට් කරගන්න නැතුව ගිහින් වැදලා එන්න. මොකද විභාගෙට වෙලා යන්නත් අමාරු වෙන්නේ. ඔය මම විශේෂයෙන් කියන්නේ 25 මේ පාර විභාගෙලින් ළමයින්ට අර 26 ළමයින්ට නම් ඉතින් ඔක අවස්ථාව තියෙනවා ඉස්සරහ. එහෙම ගිහින් එන්න. පන්සලකට එහෙම ගිහින් එන්න. ඒක කවුරු නැහැ. කාලේ අපතේ යවන්න එපා ගෙදර ඉඳන් නිකන්. හරිද? ඉන්න වෙලාවෙ හොද්දට පාඩම් කරන්න. මේ මොනවා හරි එකතු වෙලා හිමීට ප්ලෑන් කරගන්න. ගෙදර කවුරු හරි කෙනෙක් ඇති ඔයත් එක්ක මේක ෆ්‍රෙන්ඩ්ලි කතා කරලා මේ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. අන්න එයාට කියන්න අම්මා නම් අම්මට කියන්න මෙන්න මෙහෙමයි මේ වැඩ ටික ගොඩ ගහලා තියෙන්නේ මට පොඩ්ඩක් ඉවර කරගන්න ඕනේ. අර මොනොත් මෙහෙම වෙනවා කියලා ඒවා නවත්තන්නවත් නෙමෙයි මොනවා හරි දෙයක් කරා. හරිද? නිකන් සරල අදහසක් කිව්වේ මේක හිතේ තියාගන්න. මොකද මටත් ඕනේ ඔයා වැටෙන්නේ නැතුව තියන්න. මෙතනින් පැන්නොත් 2025 ළමේ ආයි වැටෙන්න අවස්ථාවක් නැහැ. හරිද? ආයි වැටෙන්න දෙයක් නැහැ. ආයි කෙලින්ම තියෙන විභාගෙම තමයි තියෙන්නේ. 26 ළමයි එක්ක අපි ඉදිරියට හිමින් කතා කරමු. හරිද? ඕකේ.